රටක වටිනාම සම්පත වන්නේ දරුවන්. දරුවන් රැක ගැනීම වැඩිහිටියන් වන අප සැමගේම වගකීමක් මෙන්ම ජාතික අවශ්‍යතාවක්. ශ්‍රී ලංකාව නිරෝගී සෞඛ්‍යාරක්ෂිත දරුවන්ගෙන් පිරුණු රටක් බවට පත්කිරීමේ එම ජාතික අපේක්ෂාව ඉටු කරමින් ලක්ෂ 45කට ආසන්න රටේ සියලු පාසල් දරුවන්ට රුපියල් ලක්ෂ 5කට ආසන්න ප්‍රතිලාභ අත්පත් කර දෙමින් 2017 ඔක්තෝබර් 1 වෙනිදා සිට රජය සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවා. සෞඛ්‍ය රක්ෂණාවරණ, අනතුරු රක්ෂණාවරණ, විශේෂ ප්‍රතිලාභ යන ක්ෂේත්‍ර යටතේ මෙම රක්ෂණ ප්‍රතිලාභ දරුවන්ට ලබා දෙනවා. ඩෙංගු රෝගය වැළඳුණා. ඔක්තෝබර් 1 වෙනිදා මම යා පෞද්ගලික රෝහලක නතර කරා. අපේ බිල උනේ 58000ක්. 51000ක චෙක් පතක් මා වෙත ලැබුණා. ඒ පුතාට ඩෙංගු හැදුනා, බබල දෙන්නටම හැදුනා. හිතවතුන්ගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා මෙතන මෙහෙම සුරක්ෂා කියලා ආරක්ෂණාවරණයක් තියෙනවා කියලා පාසල් දරුවන්ට. ක්ලේම් එක අපිට ලැබුණා. අපිට ඉන්නේ පුතාලා දෙන්නෙක් විතරයි. ඉතින් එක සැරේ දරුවෝ දෙන්නෙක් මේ වගේ අසනීප වෙච්ච වෙලාවක මේ මං හිතන්නේ අපිට ලොකු සහනයක් මේ විදිහට රක්ෂණාවරණයක් තියෙන එක. රක්ෂණේ හොඳයි. ඒ කියන්නේ ගොඩක් තරවකාරයන්ට අහු වෙලා අපි රක්ෂණ වලට අහු වුණා ගොඩක්. ඉතින් ඒ නිසා මේක නොමිලේ දෙන එක ගොඩක් හොඳයි. පාසල් ළමුන්ගේ රක්ෂණාවරණයක් හඳුන්වා දීම ඉතාම කාලෝචිත වැඩසටහනක් කියලායි අපි දකින්නේ. මොකද ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් මෙවන් සුවිශේෂී වැඩසටහනක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. මේ පළවෙනි වතාවට තමයි විශාල රක්ෂණාවරණයක් දෙනවා. ඒ නිසා ලංකාවේ දුප්පත් දරුවෝ විශාල ප්‍රමාණයක් මේ පාසල් දරුවන් අතරින් ඉන්නේ. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් ගත්ත සුවිශේෂී ක්‍රියාමාර්ගයක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය. එක ගෙදර දරුවන් 4-5 දෙනා ඉන්න පවුල් වලට සුවිශේෂී වරප්‍රසාදයක් හිමි වෙන දෙයක් හැටියට මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය දක්වන්න පුළුවන්. ලොකු සහනයක් දුප්පත් අයට. ඉතින් ඒවා අනිත් ප්‍රයිවට් ඒවා තියෙන්නේ ගොඩාක් ලොකු මිනිස්සුන්ටනේ. ඒ නිසා මේ ඒ රක්ෂණ වරම අපි වගේ අයට ගොඩාක් වටිනවා. මේ සුරක්ෂා රක්ෂණාවරණය කියන්නේ මම දකින විදිහට අපේ රටේ පාසල් දුවා දරුවන්ට ලැබෙන අනගිතිලිනයක් කියලා මට කියන්න පුළුවන්. විදහාස් අධ්‍යාපනය හදාරමින් යන කාලයකදී හදිසි රෝහල්ගත වීමක් වගේ දෙයක් සිදු වුණොත් ඒයින් ලොකු ප්‍රතිලාභයක් දරුවන්ට ලැබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට එදා මෙදා නොවු සුවිශේෂ කාර්යයක් විදිහට මේ රක්ෂණාවරණය අපි දකිනවා. දෙමව්පියෙක් වශයෙන් අපි ස්තුතිවන්ත වෙනවා මගේ දරුවා හෝ ඒවා තවත් දරුවන් සඳහා මේ ලබා දීලා තියෙන රක්ෂණාවරණය. මේ රක්ෂණාවරණය නිසා මේ රටේ ඇති නැති හැම දෙනාගේම දරුවන්ට සිදුවන ඕනෑම අබල දුබලතාවයකදී එය මේ රක්ෂණ ආවරණය හරහා ඔවුන්ට යම් ආවරණයක් ලබාගෙන ඉදිරියටත් මේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා මේ වගේ රක්ෂණ ආවරණයක් ශිෂ්ට ප්‍රජාව වෙනුවෙන් ලබා දීම විතරක් නෙමෙයි, ශිෂ්‍යයාගේ මව හෝ පියා මිය ගියහොත් අපි දන්නවා කොයිතරම් දරුවෙක් අසරණ වෙනවද කියලා. අද මේකත් දැකලා තියෙනවා. ඔක්තෝබර් 1 වෙනිදා මගේ මහත්තයා හපුතලේ උඩ විහාරයකදී ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. ඊට පස්සේ අපි සුරක්ෂා කියලා රක්ෂණාවරණය මගේ ළමයින්ට ඇවිල්ලා කියලා මට විදුහල්පතිතුමිය දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ අවශ්‍ය ලියකියවිලි මට ඉස්කෝලේට බාර දෙන්න කියලා. ඊට පස්සේ මම ඒවා බාර දීලා සතියක් යන්නයි කලින් මට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කතා කරලා කිව්වා සුරක්ෂා කියන රක්ෂණාවරණයට ඔයාගේ දුව සුදුසුකම් ලැබලා තියෙනවා. රුපියල් 75000ක මුදලක් ඒ වෙනුවෙන් අපි දෙනවා කියලා. දැන් මේ චෙක් එක මට ලැබුණා. මට මහත්තයාගේ තිබ්බ බලාපොරොත්තුව දැන් මට ඉෂ්ට කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.
දෙයි දරුවන්ට සදා සවියක් වෙමින් සදා සුරකිමු දෙයි සියලු දරුවන්. සුරක්ෂා ආදරය රැකවරණයට මුසුවන ජාතියේ ශක්තියයි.